මේ වගේ ආතල්ලයක් ගන්න එන්න ඕන මේක වෙනස්ම අත්දැකීමක්. මේ මෙතනින් අපි කොහොම හරි බේරගෙන යන්න ඕනේ බෝට් එක. එයාගේ ඉතින් මගේ ජීවිතේට දැක්කේ. මට එන්න ඕනේ මේ වගේ අත්දැකීමක් ලබන්න ඕනේ කියලා හිතුනොත් ඔයාලා පොඩි ඉල ටිකක් යන්න උනේ. කටද මේක මැද තියෙන ලස්සනම එක තමයි අන්න අර පන්සල. හලෝ කොහොමද බොසාලා? ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ වෙනස්ම විදිහේ ජොලියක් ගන්න. ගොඩාක්ම කාර්ය බහුල කට්ටිය. විශේෂයෙන්ම මේ දැන් ඔයාලා දන්නවා අපි ජීවිතේ පට්ට කාර්ය බහුලයි. මේ වගේ කියන්නේ වෙනස් විදිහේ දෙයක් කරන්න, වෙනස් විදිහේ ආතල්ලයක් ගන්න කැමති කට්ටිය, වෙනස්ම විදිහේ ඇඩ්වෙන්චර් එකක් ගන්න කැමති කට්ටියට ඔන්න අද අපි ඇවිල්ලා අරන් වෙලා තියෙනවා සුපිරිම තැනක්. හරිද? ගොඩාක් කට්ටිය දැන් හැම වෙලාවෙම කරන අපි යාළුවෝ සෙට් වුණත්, ෆැමිලි එක සෙට් වුණත් ඔය හරි එකම තැනකට යනවා, නැත්නම් අපි බෝධරයක් ගහනවා, සැපක් දානවා, එහෙමනේ. අපි යාළුවොත් එක්ක ඇවිල්ලා අපි පොඩි සෙට් එකකුත් ඉන්නවා. හරිද? පේනවනේ. පොඩි ඉල ටිකක් යන්න උනේ. පොඩි බට්ටුලියක් පදිනවා. ඉතින් ඔන්න අපිටත් ෆ්‍රී වෙච්ච දවසේ අපි මෙල්ලේ හික්කඩු කියලා කියන්නේ අපි දන්නවා පොඩි කාලේ නම් හික්කඩු ගැන අහලා තියෙන. ඒ වගේම හික්කඩුවේ තියෙන්නේ ඉතින් අපි මුහුදු ආතල් එක වෙනම, බෝට් ආතල් එක වෙනම, මේ අපි කයක් යනවා නම් කයක් වල තියෙන වෙනමම ජොලිය තමයි මේක. ඉතින් කයක් කරන හික්කඩුවට විශේෂයෙන්ම කතා කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මේක ඇවිල්ලා වෙනම ඇඩ්වෙන්චර් එකක්. වෙනස්ම විදිහේ දෙයක් ඇඩ්වෙන්චර් එකක් ගන්න ඕන නම් මොනවම කියනවා හික්කඩුවට එන්න. හික්කඩුවට ආවම පස්සේ හික්කඩුවේ ඇඩ්වෙන්චර් කයක් ලැබුණු ටූර් එකට කෝල්ලක් දෙන්න. අපි කෝල්ලා විස්තර ඔක්කොම ටික දානවා. ඒකට කෝල්ලක් දෙන්න. අපිත් අද ඇවිල්ලා ඉන්නේ මේ යාළුවොත් එක්ක, මේ යාළුවෝ ඉන්න ඔක්කොම වටේ. අපිත් ඇවිල්ලා ඉන්නේ වෙනස්ම විදිහේ අත්දැකීමක් ගන්න. ඉතින් ඔයාලටත් මේක try කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ ඇබ්බැ වෙන සුළුයි ඔය ඇවිල්ලා බලන්න. ඉතින් ඇවිල්ලා පොඩි කන්නයක් ගන්න පුළුවන්. දැන් පේනවාද ඔයාලට මේ කයක් ටූර් ආවන් පස්සේ, කයක් පදින්න ආවන් පස්සේ මේක වෙනවම ආතල්ලක්. හරිද? දැන් මේ බෝට්ටුවේ යනවා, එක්කෙනෙක් යනවා ගිහිල්ලා ඔයාලා දැන් ওই දෝවිල්ලත් එක්ක පැය ගණන් ওই රස්තිය අදුලා කවුන්ට් ගානේ නම් මම ඉන්නේ නැතුව ඉතාලම සුළු මුදලකට රීලෝඩ් එකක් දානවා වගේ පොඩි ගානකට මේ වගේ එක ඇවිල්ලා ගඟ මැද්දේ ඕනනම් දෙන්නත් එක්ක ඉන්න පුළුවන්. දවස් තුනක් ඉන්න පුළුවන්. හරිද? මේ වගේ වෙනස් අත්දැකීමක් ගන්න මේ වගේ ටූර් එකක් ඔයාලට දෙන්න කියලා ආරාධනා කරනවා. විශේෂයෙන් මම මේ පේනවා අපි රෙඩි වෙලා ඉන්නේ. අපි දැන් ඇතුළට ගිහින් එන්න. දැන් ඔයාලටත් දැන් මේක වීඩියෝ එක බලන ඔයාලටත් හිතුනොත් මේ වගේ තැනකට එන්න ඕනේ, මේ වගේ අත්දැකීමක් ලබන්න ඕනේ කියලා හිතුනොත් ඔයාලා මේ පල්ලෙහා තියෙන නම්බරට කතා කරනවානේ. කතා කරන් පස්සේ මෙන්න මෙයා තමයි අයිතිකාර මාත්මයා. දැන් අපිට කියන්න දැන් කෙනෙක් කතා කරන් පස්සේ කොහොමද සම්බන්ධ වුණාන් පස්සේ දැන් මේ මොන වගේ අත්දැකීමක්ද මේ තියෙන්නේ? අපිට පුළුවන් මේක දැනට හික්කොඩි මම කරගෙන යනවා. මේක දැන් පටන් අරගෙන අපි මම පටන් අරගෙන මේක අවුරුදු 10ක් විතර එනවා. ඒ කියන්නේ රජ්‍යම ලින්ක් එකට මම මුලින්ම කායත් දැම්මම ඊට පස්සේ මේක දැනට ව්‍යාපාරයක් වශයෙන් ගොඩක් කරගෙන යනවා. එතකොට දැනට මේ විදේශිකයන් අතර පිළිලෙත වුණාට දැන් වර්තමානයේ අපේ මේ ශ්‍රී ලංකා සංචාරකයෝත් දැන් මේක ලදින්න පුරුදු වෙලා තියෙනවා. මොකද ඒක දැන් මිනිස්සුන්ගේ තියෙන කාර්ය බහුලතාවයත් එක්ක ඇති වෙච්ච මිනිස්සුගේ පීඩනයත් එක්ක නිදහස් කරගන්න හික්කොට ප්‍රදේශයට ආවන් පස්සේ මේක වෙනම අත්දැකීමක් නේ. වෙනවා අත්දැකීමක්. එතකොට මේක මේ රාජ්‍යම ලැබුණේගේ තියෙනවා විවිධාකාර පරිසරය. අපි ප්ලේස් එක මොකක්ද මේ මේක කියන්නේ අපි මේක දැන් අපි තියෙන්නේ රාජ්‍යම ලැබුණේ. රත්ගම රාජ්‍යම කලපුව. රත්ගම කලපුව තමයි මේක. එතකොට හික්කොඩි ඉඳලා මේකට කිලෝමීටර් 5 වගේ දුරක් තියෙන්නේ. ඒ විදේශිකයෝ ගොඩක් මේකට එනවා දැන්. ගොඩක්ම මේ ෆොරිනර්ස්ලා තමයි මේක ඉස්සරහා මේක ඉස්සෙල්ලා මේක අපේ ලෝකල් ක්‍රවුඩ් එකට පොඩ්ඩක් පැතිලා තියෙනවා. මුලින්ම මේක ලෝකයේ ඊදාවක් වශයෙන් කට්ටිය කරා. එතකොට ඊට පස්සේ ඒක පැතිරලා සංචාර ව්‍යාපාරයට ඉස්සර ඉන්නවා. ඒත් එක්කම ඉස්සර කොහොමදයි ටයිම් ඩියුරේෂන් එක පොඩ්ඩක් එකක් කියනකොට කට්ටිය ඩියුරේෂන් අපි මේ ප්‍රයිස් එකයි එක ප්‍රයිස් එක මෙතන අපි ලෝකල් ගෙන්නේ 1500යි කරනවා. බෑ 1500ට කොච්චර ටයිම් පැය දෙකක් මේක කරගෙන යනවා. පැය දෙකක් පදින්න පුළුවන් මේකනේ. එයාගේ උගන්න පහසුකමක් වශයෙන් අපි දැන් ගයිඩ් කෙනෙක් දෙනවා යනවා ගඟේ. ලක්ෂණ තැන් පෙන්නන්න කුරුල්ල ඉන්නවා වඳුරෝ. ඒතකොට කීයකට යන්න පුළුවන්ද මේ බෝට් එක? අපි කියනවා සිල්දරායන මේ කයක් කියලා කියන්නේ කයක් කියලා. තමන් කැමති විදිහට අපිට පුළුවන් ඒ විදිහට අපිට එයාට අවශ්‍ය දේ අපිට කරලා දෙන්න. එහෙනම් ඉතින් ඔන්න ඔයාලත් මේ වගේ පන්නයක් ගන්න ඕන නම් මේ අයියට කතා කරලා මෙතනට එන්න අනිවාර්යයෙන්ම අපි දැන් දීලා බලමු කොහොමද මේකේ තියෙන අත්දැකීම කියලා. අපි යමු ඉස්සරහට. හදන්නේ හොඳේ. ඔය ලේන් නැතිනේ එක පොඩක් ගිහිල්ලා. හොඳයි සුපිරිද? අරුන්ට එන්න බැරි වෙලා. අන්න සිතුම එරිලා. මේ වගේ ආතල්ලයක් ගන්න එන්න ඕන මේක වෙනස්ම අත්දැකීමක්. හොඳේ. අනිවාර්යෙන් පට්ට මාදල් හොඳේ. වැඩක් නැහැ කිය. අපේ සෙට් එක වෙනවා ඊට පස්සේ. හරිම ලස්සන ලොකේෂන් ටිකක් දෙනවා අපිට ආවේ. ඒකට බය වෙන්න එපා මේ.
කොහොම වැඩ දැම්මත් වතුර පෙරලෙන්නේ වැඩකාරයෝ තමයි වතුරේනේ. නැහැ. ආයි බය වෙන්න එපා හත දෙකට. සුපිරි ගෙවන ගානට පට්ට සාධාරණ නියම පන්නයක් ගන්න පුළුවන්. පෙරලෙන්නේ අර මෙත් නැහැ. දරුවෙක් වුණත් එවන්න පුළුවන්. මේක පෙල්ලෙන්නේ නැහනේ මම මොනවා කරත්. ඕ. ඒක නේ. මේක වඩලා ඉන්නේ. ඒක නිසා කිසිම හේතුවක් උඩ මේ කායක් එකේ තියෙන විශේෂත්වය තමයි ඒක. අනිකර මම මේ කඩලාන මේව තියෙන්නේ නේ. අපි යන්න හදන්නේ කඩලාන. යන්නේ වැඩ මම. අර යන් පොඩ්ඩයි එනවා. ආ ඔතන යන්න. හබල ගහගන්න. හබල එරට ගහලා මේකට ගත. පොඩි අර. පුළුවන් මේ මඩ දින්නේ හලෝ මේ හැලු. හබල මොකෝ බන්දා විස්තර අස්සයනේ. අපල යට ගන්න ආනෝ ලස්සන ප්ලේස් එක. ඉතින් මේ වගේ ආදල්ල කණිවලෙන් ගන්න ඕනේ මචං දුස්සුනා. අඩෝ කාලා බීලා පුතා ආදල්ලෙක ඉන්න. ඒ කඩලාන නේ තනිකර ඒරියා එකම. අන්න හැප්පුණා අපි දෙන්න. ඒ චවිඩුව අරු කවුරු අද්දකිය මචං හොඳම අද්දකිය දැන් දාලා තින්නේ හොඳේ. ඔව් ඔව්. මේ පේනවනේ. තු අරු මගේ සහායකයා. සහායකයා සෝයලා. මාව කැරගෙනවා. මේ ආවනම් මොඩි. අපි ඉස්සරහට යන්ද? අරු වෙන්නේ නැහැ වීඩියෝ එකකට. හායි. යනවා දාලා. ඕ සැප. සුපිරි ආතල් හොඳේ. මචං මේ කවුද? වටපිටාවත් පට් ලස්සනයි හොඳේ. හරි. දැන් මෙතනට ආවන් පස්සේ ඒ කියන්නේ වෙනවම හැංගීමක් දැනනවා හරිද දැන් මෙතන තමයි හරි විදිහට අත්දැකීම ගන්න පුළුවන් මේ කඩුලාන පරිසරයක ඉන්නේ වටේම කඩුලාන තියෙන්නේ ගොඩක් ගැඹුරුත් නෑ හැබැයි නමුත් මේ මෙතනින් අපි කොහොම හරි බේරගෙන යන්න ඕනේ බෝට් එක මාර විදිහට මේ හැමදේම පිටලා තියෙනවා මේ මෙයා විඳ ගන්න එන්න කියලා කියනවා ජීවිතේ එකපාරක් හරි අපි යනවා කියන්නේ මේ මොකෝ හිතවල අමාරුද ලේසිද? මේ හැබැයි අපිට බෑ අද අපි කාටවත් නෑ පදින්න බෑ වුණාට මේ අද පළවෙනි පාරදවත් පැද්දේ? පළවෙනි පාර වැද්දේ ඒ වුණාට සුපිරි ආතලයකට යන්න පුළුවන් අපි තේල් බෝට් අඩවල ආයෙත් ගඟ මැදට ගිහිල්ලා ආයෙ අපි යනවා මේ අසපුවක් එහෙම දිනවා පොල්ගස් දුවනේ ඔව් ඊට පොල්ගස් දුවට යන්නේ පොල්ගස් දුවනේ මේ ගමනේදී ඉතින් මේ වගේ ලස්සන දැන් බලන් තිනවා නිකන් පදින එක විතරක් නෙමෙයි හරිද මං කියන්නේ ගාලටත් වරෙල්ල හික් අඩුවේ මේ වගේ ආතල් තියෙන දකුණෙත් නැද්ද අනිවාර්යෙන් මේ පට්ට සත්තු ලෝඩ් එකකුත් තියෙනවා වටපිටාවේ වටපිටාවේ ඒක තමයි අත්දැකීම කියලා කියන්නේ ඔව් මේ වගේ අත්දැකීමක් ගන්න කුරුල්ලෝ ඒක තමයි විශේෂ මෙහෙට ආවෙනි කුරුල්ලෝ නේ මාමේ කලපුවට ආවණේක කුරුල්ලෝ ආවෙනේ කුරුල්ලෝ ඉන්නෝනේ කින්ෆිෂ් එකේ ඉන්න පොඩි එක ඉන්නවා චූටි අර අපි දකින්න ඔක්කොම ලොකු දැන් රජ්ගම කලපුට ආවන් පස්සේ දැන් මේ අපිට හම්බුණා මේ වෙනම වයිබ් එකක් තියෙන පරිසරයක් දැන් මේක ඇවිල්ලා මේ කෙනෙක්ගේ මොකද්ද මාමේ දැන් මාමේ ඉන්නවා මෙතන මාමත් එක්ක පොඩ්ඩක් කතා කරමු කියන්නේ ගලකොඩවත්ත කියලා තමයි මේකේ තියෙන්නේ ගලකොඩවත්ත අපි ගමේ භාෂාවෙන් කතා කරන්නේ ඔව් ගලකොඩ මේක අයිතිකාරයෙක් ඉන්නවා පැත්තට මේ කියන්නේ මේ ලොකු අක්කර 50 25ක විතර ලොකු අම්මනේ එහෙමද ඔව් මේ පොල් ගස් හිටන් අර බලන්න නිකන් මේ අමුතු විදිහේ ගස් ටිකක් තියෙන එතන නේ ඒක තමයි පුහු මේ දෙන්න පොතර දාලා දුවන්න හදන කියනද අර දෙන්න පොතර දාලා දුවන්න හදන්නේ එයාගේ දිහා මගේ ජීවිතේට දැක්කේ මගේ අවුරුදු ඉස්සර මම දැකලා නැහැ එයාගේ දිහාවේ මගේ දිහාට දැකලා නැහැ නයිට් රයිඩර් සුද්දකෝ ආදල්ලයක් ගන්න දෙන්න හැමෝම එන්ඩෝගේ තියෙන පොඩි නේ මම අපි දැන් හරියටම ඉන්නේ රජගම කලපුවේ මැද්දේ හරිද අඩෝ මෙච්චර ලොකු කලපුවක් මෙහෙදී පට්ට ලොකුයි හරිද මේක මෙච්චර ලොකු කලපුවක් තියෙනවා කියලා ගොඩක් කටි දන්නේ නැහැ නේ ගොඩක් කටිද මේකේ මැද තියෙන ලස්සනම එක තමයි අන්න අර පන්සල හරිද
මේ කලපුව මැද තියෙන්නේ කොහෙන්වත් යන්න විදියක් නැහැ බෝට් වලින් විතර යන්න පුළුවන්. මොකද පොල් ගස්? පොල් ගස් දුව ඕක පොල් ගස් දුව මේක පරප්පු දුව අරක පොල් ගස්. මේ පරක්කු දුව පන්සල නේ? ඔව් පරප්පු දුව පන්සල. පරක්කු දුව පන්සල. අරේ තියෙන පොල් ගස් දුව ආර. ආරණ්‍යකුත් තියෙනවා. හරිද? මේ පරක්කු දුව පන්සල. අපි දැන් මේකට යම් බලන්න මේ වගේම මං හිතන්නේ ගාල්ලින කට්ටියත් මේක හරියට දන්නවයි කියලා. ඉතින් අපි ගිහිල්ලා බලන්න අපි මේකෙන් පස්සේ මෙයා අයියට කෝල් එකක් දීලා එන්න පුළුවන්. මේ බෝට් වලින්ම තමයි එන්න තියෙන්නේ. වෙනම අත්දැකීමක් මේක. ඒකකට ආවන් පස්සේ ගාල්ල ඇතුලේ ගාල්ල දිස්ත්‍රික්කය ඇතුලේ නගර තුනකට බෙදෙනවා. හරිද? දැන් මේ රත්ගම තියෙනවා, අර පැත්තේ දොඩන්දුව තියෙනවා, අර පැත්තේ හික්කඩුව. මේක මේ තුන නගර තුනකට අයිති වෙනවා. දැන් අර පැත්තේ ආරණ්‍යයක් තියෙන. මේ පැත්තට යන්න බෑ නේ වයි. යන්න බෑ ඒක. මේ පැත්තට පොඩ්ඩක් ඒ බණ භාවනා කරන තැනක් ඉන්නර පොඩ්ඩක් ඒ පැත්තට යන්න බෑ. මෙතනට යද්දී අපි මේක මේ පරප්පු දුව පන්සල මේ තියෙන්නේ. මේකට එන්න ඕන නම් අනිවාර්යෙන්ම එන්න ඕන මේකේ බෝට් එකේම තමයි නේ. මේකට වෙන එන්න පාරක් නැද්ද මාමේ පයින්? අයිලන්ඩ් එකක් මැද තමයි මේක හදලා තියෙන්නේ නේ. පීටපු තැනද ඔය බුදු පිළිම තියලා හදලා තියෙන්නේ. දැන් ඔයාලා හිතන්න පන්සලට දාන ගේන්නේ බෝට් වලින් තමයි. පන්සලට අපි යනවා කොහමද? මේක වෙනව තැනක් මේ වගේ විදේශිකයෝ බණ භාවනා කරන අපේ සිංහල ස්වාමීන් වහන්සේලා ඒ මොකද්ද බණ භාවනා කරන එකේ නම? ඒක ආරණ්‍ය. ඒකේ නම? පොල්ගස්. පොල්ගස් දුව. මේක පරප්පු දුව පන්සල. මේ පරප්පු දුවනේ. ඒතර මේකේ ස්වාමීන් වහන්සේලා ඉන්නවද? මේක ස්වාමීන් වහන්සේලා අපේ පන්සලක් වගේම වැඩ. ඒතර කැම බීම ඒගොල්ලන්ට? අපේ ගමේ අය විදිහට දාන මාන දෙනවා. හැමෝම ඉන්නේ බෝට් එකේ ඇවිල්ලා තමයි දීලා යන්නේ දාන මාන ටික නේ. දාන දීලා. අර පන්සලේට එහෙම යන්නේ නැද්ද කට්ටිය? ඒකටත් දාන ගෙනියනවා. ඒකට විශේෂ විදිහට අවසරයක් තියෙනවා. හැමෝටම මේක රැකගෙන. හැමෝටම යන්න දෙන්නේ ඒක භවනා මධ්‍යස්ථානය. ඒකට විශේෂ ආනුමතියක් තියෙනවා. දේශන පොට්ටයක් ගනි. ප්‍රස්තාව කෙනෙක් ආවොත් එතකොට අර යන්නේ එක්කන් එන්නද? දැන් එන ගෑනුන්ස එක්කන් එන්න දැන් ගිහිල්ලා තියෙන්නේ. ඒතර හාමුදුරුවෝ මෙයා එක්කන් එනවා. එක ආයෙ පොඩි මිනිහක් ගිහින් දානවා. ඒ විදිහට තමයි පන්සලේ බැටරි යන්න පුළුවන්. දැන් අර ඉන්නේ මේ එක්කන් එන්න ගේනපු කට්ටිය එක්කන් එන්නේ. මේ සේවාව අපේ මේ ඒ තමයි පන්සලට එක්කන් එන කට්ටිය වනේ. අවස්ථාවක් කරගන්න ඕන.